උණුසුම් දවසක හොඳටම පිපාසය දැනෙන වෙලාවක අපට නැවුම රසට බොන්න පුළුවන් දෙයක් ගෙදරදීම හදාගන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද? අද මම හදන්නේ හරිම සරලව පහසුවෙන් සකස් කරගන්න පුළුවන් රසවත් කොමඩු බීමක්. මුලින්ම හොඳින් ඉඳුණු නැවුම් කොමඩු ගෙඩියක් අරගෙන සෝදා පිරිසිදු කරලා කෑලි කපා ගන්නවා. කොමඩු කියන්නේ ස්වභාවිකවම වතුර ගොඩක් තියෙන උණුසුම් දවසක ශරීරයට නැවුම් බවක් දැනෙන රසවත් පළතුරක්. ඔයාලත් මේ විදියට ගෙදරදීම කොමඩු බීමක් හදලා රස බලන්න. කොමඩු වලින් බීම හදන වෙනත් විදියක් තියෙනවා නම් ඒකත් මට කමෙන්ට් එකකින් කියන්න. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. උමා ග්ලෝ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳී ඉන්න. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. දැන් කොමඩු ගෙඩිය ලෙල්ල ඉවත් කරලා කොමඩු කෑලි ටික බ්ලෙන්ඩරයට දාගන්නවා. ඉතින් මගේ බ්‍රූනත් කොමඩු කෑල්ලක රස විඳින්නයි මේ බලන් ඉන්නේ. එයාට නොදී කොහොමටවත් බෑනේ. අපේ ගෙදර ලෙමනුත් තියෙන නිසා මම ලෙමන් විෂටයකුත් එක්කල් කරගන්න හිතුවා. දැන් ඉතින් අවශ්‍ය පමණට ලුණු සීනි දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. කිසිම අපහසුයක් නැතුව හරිම ඉක්මනින් අපේ කොමඩු බීම සූදානම් කරගන්න පුළුවන්. දැන් බලන්නකෝ මේ ලස්සන පාටත් එක්ක කොමඩු බීම කොච්චර ලස්සනද කියලා. වීදුරුවකට පුරවලා ටිකක් සීතල කරලා ගත්තා නම් උණුසුම් දවසක විපාසයට හරිම අපූරුයි. මගේ වීඩියෝ එක නැරඹූ ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි.